හරි. අපි කතා කරන්න හදන්නේ දැන් අපි DFD 0 context diagram කියන එක කතා කරා. DFD 0 context diagram කතා කරලා ඒ සම්බන්ධව ප්‍රශ්න අපි කතා කරලා තියෙන්නේ. මේ අපේ සාමාන්‍ය සිස්ටම් එකක් ප්ලෑන් කරන සිස්ටම් එකක් හදන්න ගන්න සැලැස්මේ පළවෙනි පියවර. ඒ කියන්නේ සිස්ටම් එකක් තුල සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය පැහැදිලි කරන පළවෙනි පියවර තමයි DFD 0 කියලා කියන්නේ context diagram කියලා කියන්නේ. ඒතකොට මේකෙදි වෙන විශේෂත්වය තමයි අපි පද්ධතියක් ගත්තම බාහිර පාර්ශවයන් සහ පද්ධතිය අතර සිද්ධ වෙන දත්ත හෝමාරු වීම සිද්ධ වෙන ගනුදෙනු සම්බන්ධව අපි එතනදී පැහැදිලි කරනවා. දැන් මේ අපි කතා කරන්න හදන්නේ DFD 1 කියන ලෙවල් එකේදී DFD 1 කියන ලෙවල් එකේ අපි කතා කරන්න හදන්නේ DFD 1 එකක් කියලා කියන්නේ ඔයාලට මතකයි අපි DFD note 0 වල note වල එහෙම නැත්නම් context diagram වල මෙන්න මෙහෙ විදිහට පද්ධතිය ඇඳලා මෙහෙම අපි බාහිර භූතාර්ථය ඇඳලා මේගොල්ලෝ අතර හුවමාරු වෙන දත්ත ගැලීම් අපි මේ විදිහට flow එකක් විදිහට පෙන්වනවා. right ඊට අමතරව තව බාහිර entities කිහිපයක් අතර දත්ත හුවමාරු වෙනවා නම් ඒවා මෙන්න මේ වගේ dotted line වලින් අපි පෙන්වනවා. right දැන් අපි කතා කරන්න හදන්නේ DFD 1 වලදී මේක තව දුරට විස්තර කරනවා. තව දුරට විග්‍රහ කරනවා. තව ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලි සම්බන්ධව අපි පද්ධතිය ඇතුළට යම් තාක් දුරට පද්ධතියට ඇතුල් වෙලා පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන කාර්යයන් සම්බන්ධව පැහැදිලි කරන්න හදන්නේ. එතකොට මෙන්න මේ සිස්ටම් එක ඇතුලේ තිබ්බ පුංචි පුංචි කම්පොනන්ට්ස් පුංචි පුංචි දේවල් පුංචි පුංචි ක්‍රියාවලි මේක ඇතුලේ වෙන දේවල් සම්බන්ධව අපි තවදුරට පොඩි අදහසක් ගන්න තමයි DFD 1 කියන එක නිර්මාණය වෙන්නේ. right එතකොට මෙතනදිත් අපිට අර ඉස්සෙල්ලා වගේම සිම්බල් ටිකක් තියෙනවා. ඊට වඩා වැඩි දේවල් ප්‍රමාණයක් අපි කතා කරනවා. ඊට වඩා මේක විස්තරාත්මකව අපි පැහැදිලි කරනවා. right අන්න ඒක දේවල් සම්බන්ධව තමයි මෙතන කතා කරන්න හදන්නේ. එහෙනම් අපි යනවා DFD පළමු මට්ටම. එහෙම නැත්නම් පළවෙනි level එක DFD 1 කියන සිස්ටම් එක ගැන කතා කරන්නේ. DFD 1 ගැන කතා කරන්නේ. right හරි. එතනදී අපිට ඉස්සෙල්ලා වගේම තමයි බාහිර භූතාර්ථයක් අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඕවල් ෂේප් එකකින්. එතන මේවට අපි කියනවා බාහිර භූතාර්ථ. යන පද්ධතියත් එක්ක පිටින් සම්බන්ධ වෙනවට අපි කියනවා බාහිර භූතාර්ථයක්. ඒකට ඒක ඕවල් ෂේප් එකකින් අදිනවා. ඊට අමතරව අපේ සිස්ටම් එක අපි ඇඳන්නේ මේ කලින් එකේදී මෙන්න මේ විදිහට කොටුවකින්. හැබැයි මෙතනදී අපි සිස්ටම් එක අඳින්නේ සිස්ටම් එකට වඩා සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒකතකොට සිස්ටම් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් අපි පැහැදිලි කරනවා තව දුරට කොටස් වලට වෙන් කරලා. එතනදී අපිට පද්ධතිය ඇතුලේ වෙන වැඩ පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් අපි පෙන්වන්න මෙන්න මේ වගේ සිම්බල් එකක් පාවිච්චි කරනවා. මේක අපි කියනවා බාහිර පුද්ගලයන් පද්ධතියත් එක්ක සිද්ධ කරන ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් මෙතනදී පැහැදිලි කරනවා. right මෙතනදී අපි බාහිර ක්‍රියාකාරකම් පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ සිම්බල් එකේ මෙන්න මේ කොටසින් මෙන්න මේ පොඩි කොටසෙන් අපි මෙයාට දෙනවා පොඩි අණු අංකයක්. මොන ක්‍රියාකාරකමද කරන්න කියන කාරණාව සම්බන්ධ. ඊට පස්සේ මෙන්න මේකෙන් අපි පෙන්නනවා මේ වැඩේ කරන පුද්ගලයා හෝ එහෙම නැත්නම් සිද්ධ වෙන ස්ථානය සම්බන්ධව. ඒ කියන්නේ පද්ධතියේ මොන කොටසද මේ අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් කැෂියර් එකේදී මුදල් අයකමින් සම්බන්ධව මෙතනදී කටයුතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මැනේජර් පෝස්ට් එකේ තියෙන කෙනෙක් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවක් සිද්ධ වෙන දත්ත ගැලීමක් වෙන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට කවුද මේ වැඩේ කරන්නේ කියන එක තමයි අපි මේකේ පැහැදිලි කරන්නේ. right ඊට පස්සේ මෙතනද අපි පැහැදිලි කරනවා මෙන්න මේ ලොකු කොටසෙන් අපි පැහැදිලි කරනවා මේකෙදි සිද්ධ වෙන ක්‍රියාව මොකද්ද මේකට පාවිච්චි කරන සම්බන්ධන පුද්ගලයා හෝ ස්ථානය තුළ සිද්ධ වෙන වැඩේ මොකක්ද කියන එක මේකෙන් පැහැදිලි කරනවා. right ඔයිට අමතරව අපේ DFD 1 වලටදී තව විශේෂ සටහනක් තියෙනවා. විශේෂ කාරණාවක් පැහැදිලි කරනවා. ඒ තමයි මෙන්න මේ වගේ සංකේතයක් පාවිච්චි කරනවා. මේක මේ පැත්ත අඳින්න අමතක වෙලා හැම නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් අපි අඳින්නේ නැහැ. කොහොම තමයි අපි මේක පෙන්වන්නේ. මෙතනදී අපි පෙන්නනවා දත්ත ගබඩා සම්බන්ධ. දත්ත ගබඩා පෙන්නනවා. ඒ කියන්නේ දත්ත තැන්පත් කිරීම සම්බන්ධව අපි මේකෙදි පැහැදිලි කරනවා. මෙතන අපි පෙන්නනවා මෙන්න මේ දත්ත ගබඩාව මොන වර්ගයේ එකක්ද කියන එක මෙන්න මෙතන
අපි ඔන්න D M වගේ දේවල් අකුරු දාලා පෙන්නනවා. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මේක දත්ත ගබඩාව මොකක්ද කියන එක. අපි කියමු කුමන දත්ත ගබඩාවද? කුමන දත්ත ගබඩාවද කියන එක සම්බන්ධව මෙතන අපි සටහන් කරනවා. එතන මෙතන අපිට ඕන නම් කියන්න පුළුවන් දත්ත ගබඩාවේ වර්ගය මොන වර්ගයේ එකක්ද කියන එක මෙතනින් පැහැදිලි කරනවා. රයිට් අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. රයිට් ඔන්න දත්ත ගබඩාවක් ගත්තම මම කිව්වා මෙන්න මෙතන දත්ත ගබඩාවේ වර්ගය පෙන්වන්න ඕනේ කියලා. එතන මෙතන දාන්න පුළුවන් අගයන් අපිට කියන්න පුළුවන් එක්ක D කියලා. එහෙම නැත්නම් M කියලා. එහෙම නැත්නම් T කියලා. එහෙම නැත්නම් මේ ටික එකතු කරලා TD TM කියලා අපිට පෙන්වන්න පුළුවන්. හරි මෙතනින් අපි කියන්නේ database කියන එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිගණක පාදක දත්ත ගබඩාවක් කියලා. හරි මේක අපි කියනවා manual system එකක්. manual. එහෙම නැත්නම් අත්‍යුරුව සිදු කෙරෙන දත්ත පාදකයක්. හරි මේකට අපි කියනවා temporary. temporary එහෙම නැත්නම් తాවකාලික දත්ත ගබඩාවක් කියන්නේ. తాවකාලික කියන්නේ මෙහෙමයි අපිට අවශ්‍ය වෙලාවට දත්ත සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒ දත්ත ටික ඒ අදාළ වැඩේ ඉවර වුණාට පස්සේ ආයතනින් ඉවත් කරලා දානවා. අපිට ඕක තව පොඩ්ඩක් සම්බන්ධව කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් ER diagram වලදී weak entity විදිහට අපි හඳුන්වනවානේ. ඒතකොට අන්න ඒ වගේ අවස්ථාවක දත්ත ගබඩාවෙන එකක් එක පැත්තකින් ඒ වගේ එකක් කියලා කියන්නත් පුළුවන්. right අපි උදාහරණයක් ගත්තොත් කවුරු හරි අපේ ව්‍යාපාරයක් එක්ක සිද්ධ කරන ණය ගනුදෙනුවක්. ණය ගනුදෙනුවක් ගත්තම මේ ණය ගනුදෙනුව අපි තියෙන තාක්කල් විතරයි අපිට විස්තර ටික ඕනේ. ඒකම නැත්නම් අපිට ඒ දත්ත ටික අයින් කරලා දාන්න පුළුවන්. right ඒ වගේ එකක් අපි කියනවා తాවකාලිකව දත්ත ගබඩාවක් කියලා. එතකොට ඒක తాවකාලික පරිගණක පාදක වුණොත් ඒක TD කියලා දානවා. ඒකට temporary database එකක්. తాවකාලික ගොඩනගාගත් පරිගණකය තුළ පරිගණකය මූලික කරගත් හදාගත් database එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා temporary හදාගන්න manual database එකක් කියලා කියන්න පුළුවන්. తాවකාලිකව හදාගත්ත manual දත්ත පාදකයක් කියලා කියන්න පුළුවන්. right දැන් ඔන්න ඔය සංකේත ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව අපි දන්නවා අරකේ වගේම data flow එක කොහොම පෙන්නනවා. data flow එක කොහොම පෙන්නනවා. ඊට අමතරව dotted line වලින් අපි පෙන්නනවා entity අතර සිද්ධ වෙන data flow එක. මේක ගත්තොත් එහෙම entity සහ අපේ process අතර ක්‍රියාවලිය අතර සිද්ධ වෙන දත්ත ගැලීම තමයි මේ විදිහට පෙන්වන්නේ. මේක පෙන්නනවා entity අතර දත්ත ගැලීම ওই විදිහට. ඊට ඉස්සෙල්ලා මම ආයෙ තව එකක් පැහැදිලි කරා DSD එක ගත්තොත් මෙන්න මේ වගේ එකක් අරගෙන මෙහෙම කපලා පෙන්වන්න පුළුවන්. මේක නැවත යෙදුණු entity. ඒ කියන්නේ අපිට සමහර අවස්ථාවල ඉඩමදි වුණාම ඒ entity එක තව තැනකට ගෙනියන්න වෙනවා. සමහරට පිටුවක් මාරු වුණාම ඒ entity එක තව තැනකට පෙන්වන්න වෙනවා. එකම entity එක තැන් කිහිපයක පෙන්වනවා නම් මෙන්න මේ සංකේතය පාවිච්චි කරන්න පුළුවන්. right එහෙනම් ඊට අමතරව මේ වගේ DFD එකක් අඳිද්දී අපිට ඒකේ සිද්ධ වෙන නැත්නම් අඳිද්දී අපිට බලපාන නීති රීති ටිකක් තියෙනවා. අනේ නීති රීති සමුදාය සම්බන්ධව අපි කතා කරනවා මේ විදිහට. පළවෙනි කාරණාව තමයි එක ක්‍රියාවලියක් පාවිච්චි කරන්න නැත්නම් එක ක්‍රියාවලියක් හඳුන්වන්න ආවේනික නමක් තියෙන්න ඕනේ. ආවේනික නමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිශ්චිතව ක්‍රියාවලියක් හඳුනා ගන්න පුළුවන් විදිහට අනිවාර්යෙන් එයාව හඳුනා ගන්න පුළුවන් විදිහට නමක් තියෙනවා. ඒතකොට එකම නම තියෙන ක්‍රියාවලිය කිහිපයක් අපේ DFD එක තුල තියෙන්න බෑ. එක ක්‍රියාවලියකට අනිවාර්යෙන් නිශ්චිත වූ නමක් තියෙන්න ඕනේ. දෙවැනි කාරණාව අපි කියනවා දත්ත ගබඩාවක් එක්ක කියන්නේ මෙන්න මේ වගේ ගත්තොත් database දෙකක් අතර ඍජු දත්ත ගැලීමක් තියෙන්න බෑ. මේක වැරදි. එතකොට දත්ත ගබඩාවක් අතර දත්ත හුවමාරු වෙනවා නම් දත්ත ගබඩාවකින් දත්ත ගබඩාවකට දත්ත යනවා නම්
ඒක අනිවාර්යයෙන්ම process එකක් හරහා යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? process එකක් හරහා දත්ත ගබඩාවක් සිද්ධ වෙන්න ඕනේ කියලා අපි කියනවා. right? එතකොට මේක තමයි දෙවෙනි කාරණාව. right? එතකොට මෙයා හරි. මේක වැරදි, මේක හරි. right? තුන්වෙනි කතාව තමයි තුන්වෙනියට අපිට කියන්න පුළුවන් බාහිර entity එකක් කෙලින්ම දත්ත පාදකයක් එක්ක දත්ත ගබඩා කරන්න බෑ. කියන්නේ බාහිර භූතාර්ථයකට entity එකකට දත්ත ගබඩා කරන්න බෑ. ඒතකොට මේකත් වැරදි. ඒතකොට බාහිර භූතාර්ථයක් දත්ත ගබඩා කරනවා නම් අනිවාර්යයෙන්ම එයා අර ඉස්සෙල්ලා වගේම process එකක් හරහා ඕනි, ක්‍රියාවලියක් හරහා ඕනි දත්ත පාදකයක් තුළ දත්ත ගබඩා කරන්න. ඒතකොට මේක නිවැරදි. right. ඊට පස්සේ අපි එනවා ඊළඟ කාරණාවට. හතරවෙනි එක මම හිතන්නේ. හතරවෙනි ගත්තොත් අපිට කියනවා බාහිර entity එකක් ක්‍රියායනයක් එක්ක දත්ත හුවමාරුවක් වෙන්නදී, දත්ත ගැලීමක් වෙන්නදී එකම ඊතලයේ දෙපැත්තට දත්ත ඔහොම දාන්න බෑ. right? ඒකට හේතුව අපි හිතමු පරිශීලකයා දත්තයක් දෙනවා නම් ආයතනයට. එතකොට ඒක තියෙන්න ඕනේ පරිශීලකයාගේ සිට ක්‍රියාවලියකට. ක්‍රියාවලියෙන් මොකක් හරි දත්තයක් එනවා නම් ඒක තියෙන්න ඕනේ ක්‍රියාවලිය සිට බාහිර භූතාර්ථයේ පැත්ත. හැබැයි එකම ඊතලයේ දෙපැත්තටම දත්ත ගිහිලා දිනවා කියන්නේ අපිට හිතා ගන්න බැරි වෙනවා කොහෙන්ද මේ දත්තේ කොයි පැත්තටද යන්නේ කියන එක. right? ඒ නිසා අපිට ඒක ඕන නම් එහෙම කියන්නේ අවස්ථා දෙකක් තුළ දත්ත හුවමාරු වෙනවා නම් දෙපසට ඒක අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙයාගෙන් මෙයාට දත් වෙනවා ඒ වගේම මෙයාගෙන් මෙයාට දත් වෙනවා කියලා දෙපැත්තට පෙන්වන්න පුළුවන්. මේක හරි. හැබැයි මෙහෙම එකම ඊතලයේ දෙපැත්තට කියන්නේ එකම ඊතලයේ දෙපැත්තට ඊස් තියෙන්න බෑ කියලා තමයි අපි ඔකින් කියන්නේ ඊළඟ කාරණාව. right. ඊට පස්සේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඒක විශේෂ නීතියක් නෙවෙයි. අපි පස්වෙනි එක කතා කරනවා සාමාන්‍යයෙන් අපේ DFD එකක් තුල ක්‍රියායන 7ක් වගේ තමයි තියෙන්න පුළුවන්. ක්‍රියායන 7කට ආසන්න ප්‍රමාණයක් ඊට වඩා අඩු වෙන්න ඕනේ. මොකද ක්‍රියායන ප්‍රමාණය ඊට වඩා වැඩි වෙනවා නම් අපේ DFD එක අපැහැදිලි වෙනවා. ඒකෝට ඒක පැහැදිලි කරගන්න අමාරු වෙනවා. right. ඊට පස්සේ ඊට වඩා වැඩිපුර දේවල් තියෙනවා නම් අපි ඒක ඉස්සර හරියට නැවත තව දුරට පැහැදිලි කරනවා. ඒකෝට ක්‍රියායන 7කට විතර සීමා කරලා අපි ඒක අදින්න ඕනේ කියලා අපිට කියලා තියෙනවා. right. ඒකට ඔන්න ඔය නීති රීති ටික එක්ක අපි DFD එකක් අදිනවා. අපිට පුළුවන් ඔය කියන සංකල්ප නැත්නම් ඔය තියෙන නීති රීති ටික සහ ඔය සංකේත ටික පාවිච්චි කරලා DFD එකක් ගොඩනගන්න අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු පොඩි උදාහරණයක් එක්ක කොහොමද DFD 1 එකක් අඳින්නේ කියන කාරණාව. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනි කාරණාව තමයි DFD 1 එකක් කියන එක ගත්තොත් සාමාන්‍යයෙන් බාහිරින් බලන කෙනෙක්ට උනත් මේක පොඩ්ඩක් යම් තාක් දුරට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්බන්ධවත් යම් තාක් දුරට අදහසක් ගන්න පුළුවන්. පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්බන්ධවත් යම් තාක් දුරට අදහසක් ගන්න පුළුවන්. DFD 01කට වඩා වැඩිපුර පොඩ විස්තරාත්මකව පෙන්වන එක තමයි DFD 1 එක කරන්නේ. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මේකට උදාහරණයක් කොහොමද අපි මේ වගේ වැඩක් කරන්න කියන එක සම්බන්ධව. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.